බෙල්ල කපාගෙන මාරයෝ දැම්මරාපන් කියන තැන හිට ගන්න එකක් වෙන. සියලු දෙනාට යුදවදින්න දොරටුව විවෘත කරලා තියෙනවා. ඒ වගේම යුගය කිසිදු නායකයෙකුට අතට දෙන යුගයක් නොවන. සත්‍ය රජ කරන සමයක් තියෙනවා. සත්‍ය වගේ සත්‍යයක් රජ කරන සමයක් තියෙනවා. සත්‍ය වගේ සත්‍ය රජ කරන සමය තියෙන්නේ තනි බොරුව වෙන. සත්‍ය රජ කරන සමය තියෙන්නේ ආර්යයන් වහන්සේලා ලෝ තුල සිටින සමය තුල වෙන. සත්‍ය වගේ සත්‍ය රජ කරපු සමය මේ 2020ට අවසන් වුණා වෙන. ඊට පස්සේ තියෙන්නේ අපේක්ෂකත්වයට එරෙහි ස්වාභාවිකත්වය වෙන. ස්වාභාවිකත්වය සත්‍ය වෙන. අපේක්ෂකත්වය සත්‍ය නොවෙන. අපේක්ෂකත්වය රඳාපවත්වාගෙන දිගට ආවේ මිනිස්සු බොරුවේ හරි ගිල්ලවගෙන ඉතුරු කරගන්න අවශ්‍ය නිසා වෙන. බොරුව ඇතුළට සත්‍ය ඔබන්න කට්ටිය උත්සාහ කරා වෙනෝ. ඒ කට්ටිය මියදුනා වෙන. දැන් සත්‍ය යුගය ආරම්භ වෙලා තියෙනවා. බොරුව ලෝකෙන් ඉවත් වී යුතු වෙනවා. සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ ඇතුලේ ඔක්කොම විස්තරේ තියෙනවා. ඒක කට්ටියන්ට තේරෙන්නේ නැතිව. කට්ටිය සද්ධර්ම පුණ්ඩික සූත්‍රයට වඳින කලේසී කියලා තේරුම් ගත්ත මිසක්ක සූත්‍රයේ ඇතුලේ තියෙන කයි කතන්දර මොනවද කියලා බැලුවේ නැතිව. සූත්‍රයේ තියෙන මහා ගණන් මිමි වගේක් මේ විශ්ව ධාතුව තුල ඉන්න ගණිතඥයා කවුද කියලා හෙවොත් ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේ. අර සද්ධර්ම පුණ්ඩික සූත්‍රයේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ යුග ධර්ම පෙරලෙන විදිය, බුදුවරු පහළ වෙන විදිය, බුද්ධ ශූන්‍ය කාලය උදා වෙනකොට යලි ධර්මයේ ඉස්මතු කරන විදිය, මෙන්න මේ වගේ දේවල් තමයි ඒ සූත්‍රේ පුරාවටම සඳහන් වෙලා තියෙන්නේ. ඒ සූත්‍රය එළියට ගන්නවක්වත් දෙන්නේ නැති යුගයක් තියෙනවා. ඒ සත්‍ය වගේ සත්‍ය තියෙන සමය වෙන. ඒකත් අවසන් වෙනවා. දැන් යුගය ආරම්භ වෙන. සත්‍ය යුගය. ගංගා නදියේ වැලියට කොච්චර තියෙනවද? ඒ බෝසත්වරුන්ට කල්පයක් දානමාන ආදී පූජෝපහාර කරපු ආනිසංස වලට සමානයි කියලා කියනවා. අවලෝකීතේශ්වර බෝධිසත්ව නාමය එකවරක් මෙනෙහි කිරීම. එක උස්මට කියවුණු එකක් වෙනවා. ඒ තරම් පින් කෙතක් පුණ්‍ය කඳක් අවලෝකීතේශ්වර කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ මෛත්‍රියට පෙන්වා වදාරනවා. අවලෝකීතේශ්වර වඩම්ම ගත්තොත් යුග ධර්මයේ පෙරළෙන ස්ථානයට ගෞතම බුදුන්ගේ නිර්සත්‍යය එහෙන් නිවන් දකින්න බැරි වෙච්ච සත්‍යය පවා නිවන් දක්කනවා කියලා කියනවා. මතු බුදුන්ගේ බුද්ධ භූමිය හදනවා කියලා කියනවා. මතු බුදුන්ගෙන් පස්සේ බුදු වෙන්න ඉන්න බුදුන්ටත් ධර්මයේ දේශනා කරන්න පුළුවන් කෙනෙක් අවලෝකීතේශ්වර කියලා කියනවා. බුදුන්ගේ විශ්වදොරටු බුදු නොවී පහල කෙරුවොත් සිදුවෙන සිද්ධාන්ත ටික මේකේ කියලා ගෞතම බුදුරජාණන් වහන්සේ මෛත්‍රියට අනුශාසනාවක් කරනවා. සියලු දෙනා එකතු කරලා කරන කතාවක් වෙනවා. මහසත් අවලෝකීතේශ්වර වෙන්න මහසත් අවලෝකීතේශ්වර කියන পদවිය ගන්න සියලු බෝසත්වරු දැඩි වීරයක යෙදී සිටිනවා කියලා කියන. බෝධිසත්ව අවලෝකීතේශ්වර වෙන්න පුළුවන් වුණොත්, ගෙන්න ගන්න පුළුවන් වුණොත් මත බුදු වෙන කෙනාටත් පෙර බුදුන්ටත් දෙපැත්තටම එකට ණය ගෙවන්න පුළුවන් කෙනෙක් කියලා කියන. දෙපැත්තටම එකට ණය ගෙවන්න මැදින් දොරටුව තියෙනවා කියලා කියනවා. අවලෝකීතේශ්වර බුදුවරුන්ගේ විශ්ව දොරටුව කියලා කියනවා. විශ්වයේ සෑම තැනක් සඳහා ඌ දොරටුවල පෙනී සිටීමද හැකියාව තියෙනවා කියලා කියනවා.